ට්‍රේඩින් වලින් ප්‍රොෆිටබල් වෙන්න නම් මෙන්න මේ තුන ඔයාලට සමබරව තියාගන්න ඕනි කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා. ඉතින් එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු කොටසේ ඉතුරු ටික මේ වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට මම කලින් වීඩියෝ එකේදී කතා කරේ කොහොමද Tamanටම කියලා මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදාගන්නේ. එතකොට අන්න ඒ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක හදාගන්න මොන වගේ සාධකද බලපාන්නේ කියන එක ගැන කතා කරා. ඒකෙත් පළවෙනි සාධක දෙක අපි ගිය සතියේ ගිය වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා. ඉතින් දැන් අපි බලමු ඉතුරු සාධක ටික මොනවද කියලා. තව සාධක 4ක් තියෙනවා ඔයාගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක ඩිසයිඩ් වෙන්න. ඉතින් ඔයාගේ රිස්ක් පර් ට්‍රේඩ් එක බලපානවා. ඒ කියන්නේ ඔයාගේ ට්‍රේඩ් එක 100 ට්‍රේඩ් එකකට ඔයා කොච්චර amount එකක් දානවද කියන එක. මම රෙකමන්ඩ් කරනවා හැම ට්‍රේඩ් එකකටම 100ට 2ත් 105ත් අතර ප්‍රමාණයක් දානවා නම් මොකද ට්‍රේඩ් එකට 102ත් 105ත් අතර ප්‍රමාණයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැපිටල් එකේ සේෆ් ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ 102ත් 105ත් අතර ප්‍රමාණයක් දාද්දී ඔයාගේ මම අර කලින් කියපු සාධක දෙක බලන්න. ඒ සාධක දෙක අනුව මේ කැපිටල් එකේ ප්‍රමාණය ඔයා ට්‍රේඩ් එකකට දාන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ කැපිටල් එක වැඩි නම් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට දාන ප්‍රමාණය අඩු කරන්න. ඇකියුරසි එක වැඩි නම් ඔයාට පුළුවන් ට්‍රේඩ් එකකට දාන amount එක වැඩි කරන්න. අන්න ඒ වගේ මෙන්න 102ත් 105ත් අතර ප්‍රමාණයක් තියාගන්න ඔයාගේ ට්‍රේඩ් එකකට දාන ට්‍රේඩ් එකට එන්ටර් වෙන ප්‍රමාණය. ඊට පස්සේ draw down limit එක. මේකෙදි මම කියන්නේ ට්‍රේඩ් එකක් ඔය මම හිතනවා මේක ඔයාලා ඩේලි තියාගත්තා නම් හොඳයි. මේක සයිකොලොජි වලට සපෝට් වෙන සාධකයක්. ඔයා එක දිගට ඔයා හිතන්න එක දවසකදී ඔයාගේ කැපිටල් එකෙන් 100ට කොච්චරක් ලොස් වුණොත්ද එදා දවසේ ට්‍රේඩ් කරන එක නවත්තන්නේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. මම ඒක රෙකමන්ඩ් කරනවා. මෙන්න මේ ඔයා දාන ට්‍රේඩ් එකකට දාන amount එකක් තියෙනවනේ. අන්න ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් තියාගන්නවා නම් හුඟක් සේෆ්. ඔයා හිතන්න ට්‍රේඩ් එකකට දානවා 103ක් නම් තුන්ගුණයක් නම් 109ක් තමයි වැටෙන්නේ. එතකොට ඔයාගේ කැපිටල් එකෙන් එක දවසකදී 109ක් ලොස් වුණොත් ඔයා අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකකට එදා දවසේ ට්‍රේඩ් කරන එක ආපහු නවත්තන්න ඕනේ. මොකද එතනින් එහා ට්‍රේඩ් කරන්න ගත්තොත් ඔයාගේ සයිකොලොජි අවුල් යන හින්දා. ඊට පස්සේ max open exposure කියන එක. හරි. ඉතින් මෙන්න මේ කොටසේදී max open exposure කියලා කියන්නේ ඔයා ට්‍රේඩ් කීයක් දානවද ඒ ට්‍රේඩ් ඔක්කොගෙම රිස්ක් එක කොච්චරක්ද කියන එක. ඔයා ට්‍රේඩ් 10ක් දාලා තියෙනවා නම් කැපිටල් එක ට්‍රේඩ් එකට 103 ගන්න ට්‍රේඩ් 10ට 130ක් කැපිටල් එක ඔයා ට්‍රේඩ් ඔක්කොටම රිස්ක් කරලා තියෙනවා. එතකොට ඒක ලොකු රිස්ක් එකක්. අන්න ඒකින්ද උපරිම ඔයා පුළුවන් තරම් හැම ඔයා තියාගන්න ට්‍රේඩ් එකකට දාන උපරිම ගාණක්. ඒ කියන්නේ උපරිම ට්‍රේඩ් ගාණක් තියාගන්න එකපාර රන් වෙන දෙන්න. උදාහරණයකට ඔයා ට්‍රේඩ් 3ක් නම් එකපාර රන් වෙන්න දෙන්නේ අවව 4ක් දාන්න එපා. ඔයා ලිමිට් එකක් තියාගන්න මම එකපාර රන් කරා ට්‍රේඩ් 3 එතනින් එහා ට්‍රේඩ් ගන්නෙ නැහැ. ඔන්න ඕක තියාගන්න. ඒකත් සයිකොලොජි වලට සපෝට් වෙන එක. හරි. ඊළඟට මෙන්න මේ correlation risk control කියන එක. මේක වැදගත් එකක්. මොකද මේකෙන් ඔයාගේ අර දාලා තියෙන ට්‍රේඩ් ඔක්කොම උනත් එකපාර ලොස් වෙලා යන්න පුළුවන්. ඔයා ට්‍රේඩ් කරන්නේ forex වෙන්න පුළුවන්, crypto වෙන්න පුළුවන්. ඔයාට මම හිතනවා මේක crypto වලට තේරුම් කරලා දෙන එක හුඟක් ලේසි. Bitcoin වල මාකට් මූව් වෙන විදිය දන්නවනේ. සාමාන්‍යයෙන් Bitcoin මාකට් එක මෙන්න මේ විදිහට අප් වෙන්න ගත්තොත් all coin අප් වෙන්න කොහොමද? all coin අප් වෙන්නේ මෙන්න මේ විදිහටම තමයි. මාකට් එකේ පොඩි මූව්මන්ට් වෙනස් වෙන්න පුළුවන්. මාකට් එකේ මෙන්න මේ විදිහට තමයි all coin සහ Bitcoin move වෙන්නේ. ඒ කියන්නේ Bitcoin යන direction එකටම all coin move වෙන්න ගන්නවා. Bitcoin down trend එකක් යනවා නම් all coin down trend එකක් යන්න ගන්නවා. ඔයාලට පේනවා ඇති positive correlation එකක් තියෙනවා. ඒ කියන්නේ Bitcoin ඒ කියන්නේ crypto market එකේ mother coin එක move වෙන පැත්තටම අනිත් markets move වෙන්න ගන්නවා. ඉතින් අන්න ඒකින්ද ඔන්න ඔතන කියනවා positive correlation එකක් තියෙනවා. දැන් ඔයා හිතන්න BTC වල ට්‍රේඩ් එකක් ගන්නවා long trade එකක් all coin 3-4කත් all trade long trade එකක් අරගෙන තියෙනවා. all coin 3-4ක long trade එකක් අරගෙන BTC වල long trade එකක් අරගෙන තියෙනවා. දැන් බැරි වෙලාවක මොකක්ම හරි news එකක් නිසා BTC negative වෙලා ලොකු drop එකක් වෙන්න ගන්නවා. දැන් all coin වලට මොකද වෙන්නේ? ඔයා BTC long එකක් අරගෙන තියෙනවා all coin long එකක් අරගෙන තියෙනවා මේ දෙකම long එකක් අරගෙන තියෙන නිසා මෙන්න මේ දෙකම drop වෙන්න ගන්නවා. ඔයාගේ trade දෙකම loss වෙනවා. සල්ලම BTC සහ altcoin දෙකේම trade ටික එකපාර loss වෙලා යනවා. අන්න ඒකයි correlation risk control එකක් ඔයාලට ඕනේ වෙන්නේ. ඉතින් මේක crypto වලට වගේම forex වලට සමානයි. forex වලත් තියෙනවා positive negative correlation. උදාහරණයකට ඔයා euro ගත්තා නම් trade එකක් ආවා euro වලම trade ගන්න යන්න එපා. gold ගත්තා නම් ආවා silver වල ඒ direction එකටම trade එකක් ගන්න එපා. ඒ වගේම මම මෙතන දැන් මෙතන මේ ඩිරෙක්ෂන් එක කීවට මේක නෙගටිව් විදිහට බලපානවා. උදාහරණයකට
ඔයා මාක්මාරි මාකට් එක අපයක් ගියාට අනිත් පැත්තට ඒ කොයින් පෑ එකක් තියෙන වෙන කොයින් එකක් කරන්සි එකක් නෙගටිව් පැත්තට ඩවුන් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා මේකේ ලෝන් එකක් අරගෙන මේකේ ආපහු ෂෝට් එකක් ගත්තට එකම රිස්ක් එක තියෙනවා. මම හිතනවා ඔයාලට මං කියන එක තේරෙනවා ඇති කියලා. තේරෙන්නේ නැත්නම් ඔයා හිතන්න ඔයා BTC ලොං ට්‍රේඩ් එකක් ගන්නවා ඒ වගේම ඕල් කොයින් වල මොකක් හරි කොයින් එකක් සෝල් කියලා හිතමු සොලාන කොයින් එකේ ඔයා ෂෝට් ට්‍රේඩ් එකක් ගන්නවා. දැන් හිතන්න BTC අප් වෙන්න ගත්තොත් BTC ප්‍රොෆිට් වෙනවා සෝල් එක ලොස් වෙන්න ගන්නවා. ඔයා සෝල් ෂෝට් එකක් අරගෙන තියෙන හින්දා බැරිලක BTC ඩ්‍රොප් වුණොත් BTC ට්‍රේඩ් එක ලොස් වෙනවා සෝල් ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න ගන්නවා. එතකොට ඔයාලට පේනවා එකම ඩිරෙක්ෂන් එකම කොයින් එකම කොරලේෂන් පොසිටිව් කොරලේෂන් එක තියෙන දෙකක් ඔයා ඩිෆරන්ට් ඩිරෙක්ෂන් වලට එන්ට්‍රි එක ගත්තත් ඔයා ඉන්නේ රිස්ක් එකක. අන්න ඒකින්ද මතක තියාගන්න මෙන්න මේ කොරලේෂන් රිස්ක් කන්ට්‍රෝල් එක අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ. මම රෙකමන්ඩ් කරනවා එක කොයින් පෙයාර් එක එක ට්‍රේඩ් එකක් ගන්න ආවෝ කොරලේෂන් එකක් තියෙන පොසිටිව් කොරලේෂන් එකක් තියෙන වෙන කොයින් පෙයාර් එකකට යන්න එපා ඒ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනකම්. ඔන්න ඔය සාධක මත ඔයාගේ ට්‍රේඩ් එක ඔයාගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක හදාගන්න ඕනේ. මම හිතනවා මේ තුන ඔයාලට තේරෙනවා ඇති කියලා මේ හයම තේරෙනවා ඇති කියලා. එතකොට මෙන්න මේ ට්‍රේඩින් සයිකොලොජි සහ මනි මැනේජ්මන්ට් එකින් එකට සම්බන්ධයි කියලා මම ඔයාලට කීවා. එතකොට මෙන්න මේ ට්‍රේඩින් සයිකොලොජි කොටස අපි සම්පූර්ණයෙන්ම කවර් කරනවා. හරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මම ට්‍රේඩින් සයිකොලොජි ටික කවර් කරලා දෙන්නම්. මේකෙදි සාම්ප්‍රදායික විදිහට මොනවද FOMO කියන්නේ මොනවද මේ greed කියන්නේ එතකොට fear of missing out මේ ට්‍රේඩ් එක නැති වෙයි කියලා තියෙන බය මේ හැම එකක්ම මම අනිවාර්යෙන්ම කවර් කරනවා. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ මනි මැනේජ්මන්ට් පස්සේ ට්‍රේඩින් සයිකොලොජි වලට යන්න හිතන් ඉන්න ඒක වෙනස් වෙන්න පුළුවන්. ට්‍රේඩින් සයිකොලොජි මං කරන ටික කියලා දුන්නාට පස්සේ ඔයා ඒ මම අදාළ විදිහට මම ඔයාලට පොඩි ටේබල් එකක් දෙනවා. ඒ වගේම පොඩි මැතඩ් ටිකක් කියලා දෙනවා. මේවා සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක මැතඩ්. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමවලට ඔයාට මම දෙන විදිහට වැඩ ටික කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ ට්‍රේඩින් සයිකොලොජි කියන එක මම 150 අරගෙන දෙනවමයි. මොකද මේකෙන් ඔයාලට ප්‍රොෆිට් වෙන්න ලොකු උදව්වක් වෙනවා. මොකද හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි ඉතුරු දෙකම තියා මනි මැනේජ්මන්ට් ස්ට්‍රැටජි දෙකම තිබ්බා ට්‍රේඩින් සයිකොලොජි අවුල් කරගන්න එක. ඒකින්ද මම අනිවාර්යයෙන්ම මෙන්න මේ ට්‍රේඩින් සයිකොලොජි කියන එක නීට් එකට හදලා දෙන්න විද්‍යාත්මක ක්‍රම තියෙනවා මනෝ විද්‍යාත්මක ක්‍රම ඒවා පාවිච්චි කරලා මම ගානට මේ ටික ඩිසිප්ලින් එක හදලා දෙන්නම්. හරි. හැබැයි අනිවාර්යෙන් මං දෙන වැඩ ටික ඔයා කරන්න ඕනේ. මම වැඩ ටිකක් දෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ දවස් ටික මෙන්න මේ සතිය කරන්න කියලා. එතකොට ඔයා ඒ ටික කරන්න ඕනේ. එහෙම කරාම තමයි මම ඔයාලට මෙන්න මේ ඩිසිප්ලින් එක සයිකොලොජි එක ගානට හැදෙන්න ගන්නෙ. හරි. ඔන්න එනම් මනි මැනේජ්මන්ට් එකක් හදන්නේ කොහොමද කියන එක කතා කරා. ඒ වගේම හැමෝම දැන් කරන ලොකු වැරද්දක් තමයි ඔක්කොම අමතක කරලා දාලා මෙන්න මේ ස්ට්‍රැටජි කොටසට යනවා. මේකට යන්න හේතුව තමයි ස්ට්‍රැටජි එකක් තිබ්බනම් ඔක්කොම හරි අපිට ප්‍රොෆිටබල් වෙන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක. මම මුලිනුත් කිව්වා මේක පටන් ගද්දි මේ කලින් වීඩියෝ එකේදී කිව්වා මේ ඔක්කොටම බලපාන්නේ ඔයාගේ මයින්ඩ් සෙට් එක. මයින්ඩ් සෙට් එක අවුල් නම් ඔයාට කිසි වැඩක් කරන්න බෑ. ඔයාගේ ස්ට්‍රැටජි එක හරියනවද වර්ධිනවද කියන එක තීරණය වෙන්නේ මයින්ඩ් සෙට් එක මත. අන්න ඒකෙන්ද ඉස්සෙල්ලා මෙන්න මේ මයින්ඩ් සෙට් එක හදා ගන්න ඕනේ. මේක හරියට මේ ට්‍රේඩින් සයිකොලොජි කියන එක හදාගත්තට පස්සේ ස්ට්‍රැටජි එක ඔයාට යන්න ඕන පාත් එක ඉබේම හම්බෙනවා. ඒක නිකන් හරියට මඩ ගොඩ ගන්නව මඩ වතුර තියෙන එක මඩ වතුරෙන් පතුල පේන්නේ නැහනේ. ඔයා මඩ වතුර ටික අයින් කරලා බැලුවට පස්සේ පතුල ගන්න පේනවා. අන්න ඒ වගේ මෙන්න මේ සයිකොලොජි ටික හදාගත්තට පස්සේ ඔයාගේ ස්ට්‍රැටජි එක ගන්නට අහු වෙනවා යන්න ඕන පාත් එක අහු වෙන්න ගන්නවා. ඔයාට තේරෙන්න ගන්නවා මේක මෙන්න මේ විදිහට එදිනෙදා කරන ඇනලයිස් ක්‍රම වලින් හරියන්නේ නැහැ. මෙන්න මේ පාත් එකේ යන්න ඕනි කියන එක ඔයාට තේරෙන්න ගන්නවා. ඔන්න ඔය පාත් එකේ ගියාට පස්සේ ඔයාට තේරෙන්න ගනි කොහොමද ස්ට්‍රැටජි එක හදා ගන්න ඕනේ. ඔයාගේම ස්ට්‍රැටජි එක හදාගන්නේ කොහොමද? ඉගෙන ගන්න ඕනේ දේවල් මොනවද කියන එක තේරෙන්න ගන්නවා. ඉතින් මේ තුනම අපි ස්ටෙප් බයි ස්ටෙප් කවර් කරනවා. දැන් අපි මනි මැනේජ්මන්ට් කොටස තව එක වීඩියෝ එකකින් මම ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ කොටස් වලට යමු.